අනේක ආත්ම භාවයන්හිදී පාරමී ධර්ම පූර්ණය කරගෙන පැමිණෙනකොට තමයි අෂ්ට ධර්ම සමෝධානය සිද්ධ වන්නේ. පින්වතුනි, මේ චර්යාව, මේ බෝධිසත්ව චර්යාව දිගටම සිද්ධ කරගෙන යන්නේ දවසක තමන් මේ ධර්මය අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවන්නෙමි කියන හැඟීමෙන්. ඒ ගමනේදී අර කියපු පින රැස් කරමින්, කරුණාව දියුණු කරමින්, වීරිය වර්ධනය කරගනිමින්, ඥානය මුහුකුරාගෙන යන සත්වයෝ එක ආත්ම භාවවල ඉපදෙමින් මේ ධර්ම දියුණු කරගෙන යනවා. එහෙම යන ගමනේදී එක අවස්ථාවක් පැමිණෙනවා. මේකේ මස්තක ප්‍රාප්තියක්, බෝධිසත්ව චර්යාවේ මස්තක ප්‍රාප්තියක් කියන්නේ විශේෂ සංසිද්ධියක්. ඒ අවස්ථාවේදී කරුණු 8ක් එකතැන සම්පූර්ණ වෙනවා. මේ කරුණු 8 එකතැන සම්පූර්ණ වෙන්නට එන ගමන අතිශය දීර්ඝයි. ඒ පිළිබඳ තොරතුරුත් අපේ බණ පොතේ නැහැ. ඒ ගමන අතිශය දුෂ්කරයි. ඒ ගමන අතිශය දීර්ඝයි. ඒ ගමනට කොච්චර කාලයක් යනවද කියලාත් නැහැ. එම දීර්ඝ කාලයක් ඔය කියපු ගුණධර්ම කියන ලද ගුණධර්ම පූර්ණය කරගෙන එනකොට එක අවස්ථාවක කරුණු 8ක් එකතැන සම්පූර්ණ වෙනවා. මොනවද ඒ කරුණු 8? එක ආත්ම භාවයකදී මේ මහා සත්පුරුෂයා මිනිසෙක් වෙලා උපදිනවා. එයිනොත් පුරුෂයෙක් වෙලා උපදිනවා. මිනිසෙක් වෙලා පුරුෂයෙක් වෙලා මේ සත්පුරුෂයා ගිහිගෙය ගැන කලකිරිලා, කාමයන්ගේ ආදීනව දැකලා, නෙක්ඛම්මේ ආනිසංස දැකලා කාමයන් අතහැරලා පැවිද්දකටපත් වෙනවා. බොහෝ ජීවිතවල එහෙම පැවිද්දටපත් වෙනවා. නමුත් මේක විශේෂ අවස්ථාවක්. මොකද තව කරුණු කීපයක් එක්ක මේ සම්පූර්ණත්වය ලබන්නේ. පැවිද්දට යනවා. පැවිද්දට ගිහිල්ලත් පැවිදි නිකන් ඉන්නව නෙවෙයි. සමාධිය උපදවලා අෂ්ට සමාපatti අභිඥාදිය උපදවා ගන්නවා. අභිඥාව දක්වා සමාධිය දියුණු කරනවා. කාමයන්ගෙන් වෙන් වෙලා නෙක්ඛම්මයට පැමිණිලා ඒ නෙක්ඛම්මෙත් සිත කෙලෙසුන්ගෙන් මුදවනවා. පැවිදි වෙනවා කියලා කියන්නේ අපි කයින් කෙලෙස් වලින් මිදෙන එක. කෙලෙස් වලින් දුරස් වෙන එක. කෙලෙස් වලින් දුරස් වුණාට හිතේ කෙලෙස් හට ගන්නට පුළුවන්. හිත කෙලෙස් වලින් මුදවන්නේ ධානයටපත් වෙනකොට. කෙලෙස් වලින් මුදවලා තනිව හිත ගන්නට ඕනේ. ඒක තමයි ඒකට්ටුපට්ඨානය කියලා. සිත කෙලෙස් වලින් මුදවා ගන්නට ඕනේ. ඒ කෙලෙස් වලින් මිදෙන්නේ ධානය උපදවන. ඒ ධානය උපදවලත් එයින් අභිඥාව දක්වා හිත දියුණු කරන්නට ඕනේ. එහෙම හිත දියුණු කරලා ඉන්නකොට මිනිස්සෙක් වෙලා, පුරුෂයෙක් වෙලා, පැවිද්දකටපත් වෙලා, පැවිද්දෙත් ධාන අභිඥාදී උපදවලා ඉන්නවා. ඒ වගේම ඒ වෙනකොට සම්බුද්ධ ශාසනයකදී සතර පද ගාතාවක් අහනකොට සත්‍යාබෝධය කිරීමට තරම් උපනිශ්‍රයක්, පුණ්‍ය මහිමයක්, ප්‍රඥා ඥානයක් දියුණු වෙලා තියෙනවා. සාමාන්‍ය තාපසෙක්, සාමාන්‍ය අභිඥාවක් උපදවන කෙනෙක් නෙවෙයි. ඒ ජීවිතේ සතර පද ගාතාවක් අහලා රහත් වෙන්නට තරම් ඥානයක්, පිනක්, පාරමිතාවක් මුහුකුරා ගිය සත්වෙක්. ඒ මට්ටමට හිත දියුණු වෙලා මිනිස්සෙක්, පුරුෂයෙක්, පැවිද්දෙක්, පැවිද්දන් අතරත් කෙලෙස් වලින් හිත මුදවාගත්ත පැවිද්දෙක්. එයිනොත් සතර පද ගාතාවක් අහලා රහත් වෙන්නට තරම් සුදුසුකම් සහිත, පිනක් සහිත, හිතක් සහිත කෙනෙක්. එහෙම ඉන්න අවස්ථාවකදී ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වෙනවා. මේ කරුණු ටික පිරෙන එක ලේසි නෑ. බුදුවරේ දකින්න එකත් ලේසි නෑනේ. බුදුවරේ ජීවත් වෙන කාලෙදී අර කියන අංග ටික සම්පූර්ණ වෙලා තියෙන එකත් ලේසි නෑ. ඒක විශේෂ සංසිද්ධියක්. කලාතුරකින් වෙන සිදුවීමක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වෙනවා, මුණ ගැහෙනවා. කරුණු 6යිනේ. මිනිස්සෙක්, පුරුෂයෙක්, පැවිද්දෙක්, හිත කෙලෙස් වලින් මුදවාගත්ත පැවිද්දෙක්, රහත් වෙන්නට තරම් පින් මහිමයක් ඇති කෙනෙක්, ශාස්ත්‍රූන් වහන්සේ නමක් සම්මුඛ වෙනවා. සම්මා සම්බුදුවරයෙක් සම්මුඛ වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම සම්මුඛ වෙනකොට රහත් වෙන්නට පින තිබුණ එක විතරක් නෙවෙයි. මේ පුරුෂයා බොහෝ කාලයක් අර කියපු මහා කරුණාව, මහා වීරිය, මහා ප්‍රඥාව, මහා පුණ්‍ය සම්ප්‍රදාය දියුණු කරලා තියෙනවා. දවසක සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ මේ කියන හැඟීමෙන්. ඒ නිසා මොකද වෙන්නේ? ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින වෙලාවේදී මේ සත්පුරුෂයාට
ඇති වෙනවා යම් සිතවිල්ලක්. මොකක්ද ඒ සිතවිල්ල? මේ මා ඉදිරියේ වැඩ ඉන්නේ මිනිසෙක්. මේ මා ඉදිරියේ වැඩ ඉන්නේ පුරුෂයෙක්. හැබැයි ඒ සත්පුරුෂයා වීරියෙන් ආත්ම පරිත්‍යාගයෙන් බොහෝ කල් කැපකොට මේ බුද්ධ ධර්මතාවය සාක්ෂාත් කළා. එහෙනම් මටත් මේක කරන්නට පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඒත් ලේසි නෑ. බුදුවරේ දකින්නකොට අපිට හිතෙන්නේ ඉක්මනින්ම බණ අහලා ගොඩ යන්න. මේ පුරුෂයාගේ හිත අනිත් පැත්තට කරකෙන්නේ. මොහු කළා නම් යමක් ඒ දේ මටත් පුළුවන්. එහෙම හිතන්නේ කලාතුරකින්. බොහෝ සත්වයන් බලාපොරොත්තු වන්නේ උසස් සේවයක් කරන කෙනාගෙන් ප්‍රයෝජනය ලබලා ඒ ප්‍රයෝජනයෙන් ප්‍රතිඵල නෙලා ගන්න. කලාතුරකින් කෙනෙක්ට තමයි ඒ කෙනා කරපු දේ මමත් කරන්නට ඕනේ කියන හැඟීම ඇතිවන්නේ. ඒතර අර කියපු ಗುಣධර්ම සහිතව ශාස්ත්‍රූන් වහන්සේ සම්මුඛ වෙනකොට හිත පෙරලෙන්නේ නිවන් දකින්න නෙවෙයි, දවසක මමත් ශාස්ත්‍රූවරයෙක් වන්නෙමි කියන පැත්තට හිත පෙරලෙනවා. ඒ වෙලාවේදී හිතනවා ඒ සඳහා මම දැන් මේ වෙලාවේ ඉන්න සුදුසු නැහැ. දවසක මේ දේ මමත් අධිගමනය කරනවා. ඒ සඳහා මහා විශාල පරිත්‍යාගයක් කරන්නෙමි කියන දානමය චේතනාව හිතවල ඇති වෙන අධිකාරිය පරිත්‍යාගයක් සිද්ධ කරනවා. ආත්ම පරිත්‍යාගයේ බඳු ඒක ජීවිත පරිත්‍යාගයෙම සිද්ධ කරනවා. ඒක අධිකාරිය කියලා. දැන් බලන්න අර විශාල කාලයක් බුද්ධත්වය සඳහා පෙරම් පුරාගෙන ඇවිල්ලා ඒක අවස්ථාවකදී මිනිස්සෙක් වෙලා පුරුෂයෙක් වෙලා පැවිද්දෙක් වෙලා හිත කෙලෙස් වලින් මුදවාගෙන අභිඥාව දක්වා දියුණු කරලා රහත් වෙන්න පින තියාගෙන බුදුවරයෙක් සම්මුඛ වෙන වෙලාවේදී හිත බුද්ධත්වයේ සඳහා නැඹුරු වෙනවා. මමත් දවසක මේ සත්පුරුෂයා කරපු දේම කරනවා කියන හැඟීමෙන් ජීවිත පරිත්‍යාග කිරීමේ චේතනාවක් ඇති වෙනවා. හැබැයි මේ චේතනාවේ මමත් දවසක බුදු වෙනවා කියන හැඟීම පිටුපස්සේ තියෙනවා බලවත් ඡන්දයක්. බලවත් ඡන්දයක්. මොකක්ද ඒ ඡන්දය? බැරි වෙලා හරි ශාස්ත්‍රෝන් වහන්සේ වෙලාවේ ප්‍රකාශ කර සිටියොත් පැවිද්ද මහණ ඔබ සාරා සංකේය කල්පලක්ෂයක් අවීචි මහා නරකේ පැසිලා ගුණාපු දවසේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ කියලා ඒක සඳහා නොපැකිල ඉදිරිපත් වීමට තරම් ඡන්දයක් නොපසුබස්නා වූ කැමැත්තක් ඒ సంతානිය තුළ ඇති වෙනවා. ඒකට කියනවා ඡන්දය කියලා. මෙන්න මේ කියන කරුණුවට සම්පූර්ණ වෙනකොට නැවත කිව්වොත් පුරුෂයෙක්, මනුස්සයෙක්, පුරුෂයෙක්, පැවිද්දෙක් හිත කෙලෙස් වලින් මුදවාගෙන අභිඥාව දක්වා හිත දියුණු කරගත්ත පැවිද්දෙක් රහත් වීමට පින ඇති කෙනෙක් ශාස්ත්‍රූ සම්මුඛ වීමකදී හිත බුද්ධත්වයට පෙරලිලා ජීවිත පරිත්‍යාගයේ සිද්ධ කරනවා. කිසිදු දෙයකින් නොපසු බසින්නා වූ ඡන්දයකින් යුක්තව මේ කරුණු 8 සම්පූර්ණ වීමට කියනවා අෂ්ට ධර්ම සමෝධානය කියලා. මේ අෂ්ට ධර්ම සමෝධානය යම්කිසි సంతානයක සිද්ධ වුණොත්, මේ කරුණු 8 යම්කිසි సంతානයක සිද්ධ වුණොත්, මේ කරුණු 8න් යුක්තව ආත්ම පරිත්‍යාග දාන චේතනාව සිදු වුණොත් ඒ సంతානය එදාට නියත වෙනවා දවසක සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ වෙලාවේ ශාස්ත්‍රූන් වහන්සේ අනාගත වාක්‍ය ප්‍රකාශ කර සිටිනවා මේ සත්පුරුෂයා දවසක මා වගේම සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා. ඒක පින්වතුනි සාරා සංකේය කල්පලක්ෂයකට කලින් අදවන් වූ දවසක සුමේද නම් තාපසයන් වහන්සේ දීපංකර පාදමූලයේදී ඔහුට සිදු වුණා. ඔහු තමයි අද සම්මා අපි ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ අබිනීහාරයෙන් පසු කියන අබිනීහාර කුසලයේ කියලා.